තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලි දේවාලය නොවැම්බර් මාසයේ 30 වෙනිදා ඉතින් දින දෙකමාරක් වගේ කාලයක් මට කිසිම දෙයක් සම්බන්ධ කරගන්නවත් බැරි වුණා. ඒ කියන්නේ දුරකථන ඒ කියන්නේ කෝල්වත් ගන්න බෑ කහටවත්. අපිට සිග්නල් නැහැ. විදුලිය බිඳ වැටීමක් වුණා. ඉතින් දවස් දෙකමාරක් ඒ වගේ අපේ ගමේ ගෙවල් 4යි මගේ ගෙදරත් එක්ක ගෙවල් 4යි මේ විදිහට හරි පිටලා තියෙනවා. ඉතින් අනිත් වල සුළු හානි ලොකු හානි වෙලා තියෙනවා. ඉතින් අපේ ඔයත් කියන ඔය කඩාන් ගිහිල්ලා ඒ වගේම තමයි ගස් කොළන් වැටිලා ලයිට් වයර් කැඩිලා ඉතින් ඒ වගේ ලොකු තත්යකට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් මේ ගමේ ජනතාවට ඉතින් ඒ වගේම තමයි අපේ පහළ ප්‍රදේශයේ තියෙන ලොකු එකක් තියෙනවා. වැවේ වාන්දුරුට ඇරලා ඉතින් ගෙවල් විශාල ප්‍රමාණයක් හානියක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මැලසිරිපුරම නායම් වෙලා ජීවිත හානි වුණා. ඒ වගේ උදව් උපකාර කරන්න මිනිස්සුන්ට ඉතින් මට පුළුවන් විදිහට මගේ ගමේ මිනිස්සුන්ට උදව් උපකාර කරා. ඉතින් රෑ කෑම් පව අපි හදලා ඒ කරලා පන්සලේ හාමුදුරුන් තියා. ඉතින් හාමුදුරුවොත් එක්ක මැදිහත් වෙලා අපි මේ දේවල් සිදු කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම ඔයාලට කියන්න දරුවනේ මේ අවතැන් වෙලා හොයාගන්න බැරිව කවුරු හරි ඉන්නවා නම් ඒ වගේම තමයි මේ අවතැන් වීමෙන් පසු යම් ආකාර රෝගයක් තියෙන දරුවෝ ඉන්නවා නම් කතා කරන්න ඒක බාරකාරත් කවුරු හරි කතා කරන්න මම ඒ කට්ටියට මගේ කඩවර අපච්චි සෝන් කාලේ අම්මට කියලා කල්ලාව කරලා මම උපකාර වෙනවා පිහිට වෙනවා. ඉතින් ඒ නිසා කතා කරන්න අපි පුළුවන් විදියට අපේ මේ දරුවට මිනිස්සුන්ට උපකාර වෙන්න ඕනේ මේ අවස්ථාවේ. ඉතින් මට මේවා කියා ගන්නටවත් දෙන්න බැරි වුණ හේතුව තමයි මේ කිසිම දෙයක් සම්බන්ධ කරගන්න අපිට බැරි වුණා. විදුලිය නැහැ. ඒ නිසා අපි පිහිට වෙමු. ඉතින් ඔක්කොම එකතු වෙමු. ඉතින් කතා කරන්න මට මම අනිවාර්යෙන් වාගේ ඔයාලට පිහිට වෙනවා. මේ සියලු දෙනාට තෙරුවන් සරණයි. කඩවර අප්පච්චි අම්මා සෝන් කාලේ මෙන් වාසේ පිහිටයි.